ඔයා ළඟදී ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ඉන්න කෙනෙක්ද? එහෙමනම් මේ වීඩියෝ එක බලන්නම ඕනේ. ඉන්ටර්විව් එකක් කියන්නේ අපේ ජීවිතේ හරිම වටිනා විනාඩි කිහිපයක්. මේ විනාඩි කිහිපය තුළ අපේ ජීවිතේ වෙනස් වෙන තීරණයක් ගන්න පුළුවන්. අපි කොහොමද මේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට සාර්ථකව මුහුණ දීලා මේ ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්නේ? මෙතනදී අපිට තියෙන වටිනාම දෙයක් තමයි ඉන්ටර්විව් එකේ පළවෙනි විනාඩි කිහිපය. ඔබ හිතුවද ඉන්ටර්විව් එකේ පළවෙනි විනාඩි කිහිපය මේ තරම් වටිනවා කියලා? ඔව්, ඇත්තටම මුළු ඉන්ටර්විව් එකේම සාර්ථකත්වය සමහර විට මේ පළවෙනි විනාඩි කිහිපය, සමහර විට පළවෙනි තත්පර කිහිපය තුළ රැඳිලා තියෙන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා. ඉන්ටර්විව් එකකදී බොහෝ වෙලාවට එක්ස්පීරියන්ස් කරලත් ඇති අපිට මුලින්ම හම්බෙන ප්‍රශ්නේ තමයි ඔයා ගැන අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න කියලා ඉන්ටර්විව් බෝඩ් එකෙන් කියන එක. සමහර විට කියන්න පුළුවන් please give a brief introduction about yourself to the interview panel. මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට සමහරට දැන් ඔයාට එකපාරටම හිතෙන්න පුළුවන් මම බයෝඩේටා එකක් දීලා තියෙනවා. මගේ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඉතින් මම ඇයි දැන් ආයෙත් මේ ඉන්ටර්විව් පැනල් එකට මම ගැන විස්තරයක් කියන්නේ කියලා. ඒ වුණාට මේ ප්‍රශ්නේ හරිම වැදගත්. හේතුව මේ ප්‍රශ්නට දෙන උත්තරේ ඔයාට හිතලා මොනවා හරි ටෙක්නිකල් සබ්ජෙක්ට් එකකට හරි දෙන උත්තරයක් වගේ ඒකට අදාළ වෙන හිතලා එතනින් අමුතුවෙන් තියන්න උත්තරයක් එහෙම දෙයක් නෙමෙයි. ඔයා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක්. එතකොට ඔයාට හරිම ලේසියෙන් හරිම සරලව ඔයාට කියන්න පුළුවන් ඔයා ගැන ඉන්ටර්විව් පැනල් එකට. එතකොට වෙන්නේ ඒ කතා බහත් එක්ක ඔයා ඒ ඉන්ටර්විව් එකේ තියෙන පසුබිමට, ඉන්ටර්විව් එකේ තියෙන වටා පිටාවට හොඳින් ඇඩ්ජස්ට් වෙනවා. මොකද මේ ඉන්ටර්විව් එකකට අපි යනකොට අනිවාර්යයෙන්ම පොඩි චකිතයක් හිතේ තියෙනවා. නැත්තේ නැහැ. එතකොට දැන් අර දෙන උත්තරෙත් එක්ක ඒකට දෙන්න යන කාලෙත් එක්ක ඔයා ඒ සිටුේෂන් එකට හොඳට ඇඩ්ජස්ට් වෙනවා. එතනින් එහාට ඔයාට ඉස්සරහට මේක කරගෙන යන්න ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ලේසි වෙනවා. හැබැයි මේ දෙන උත්තරේ ඇයි මේ තරම් වැදගත් වෙන්නේ? අපි බලමු ඒ ඇයි කියන එක. අහලා තියෙනවද ඔයා ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක ගැන? මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක අපේ ජීවිතේ හැම තැනදීම අපිට වැදගත් වෙනවා. එතකොට මේක ඉන්ටර්විව් එකකටත් මේ විදිහම තමයි. ඔයා හිතලා බලන්නකෝ දැන් ඔයාට හම්බ වෙනවා කෙනෙක්, නන්නාඳුනන කෙනෙක් එක්ක ඔයා මොනවා හරි සාකච්ඡාවක් කරන්න වෘත්තීය ජීවිතයේදී වෙන්න පුළුවන්, සමහර විට සමාජීය මොනවා හරි කටයුත්තකදී වෙන්න පුළුවන්. ඔයාට අවශ්‍යතාව වෙනවා අලුත් පුද්ගලයෙක් එක්ක යම්කිසි කතා බහක්, යම්කිසි දෙයක් සාකච්ඡා කරන්න. එතකොට මේ පුද්ගලයා මේ පළවෙනි තත්පර කිහිපය තුළ ඔයාගේ හිත තුළ ඇති කරන දේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. හිතන මොනතරම් දුරට ඒ සාකච්ඡාව සුහදව කරගෙන යන්න, ඒ කරන සාකච්ඡාවේ ප්‍රතිඵලයට බලපානවද කියලා. මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එච්චර හොඳ දෙයක් නොවුනොත් වෙන්නේ ඔතා එතනින් එහාට ඔයා කරන්න යන සාකච්ඡාවත් ඒ තරම්ම සුහද භාවයකින් නෙමෙයි ඔයා කරන්නේ. ඊට පස්සේ එතනින් එහාට ඒකට ලැබෙන විසඳුමත් එච්චර හොඳම දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි පළවෙනි තත්පර කිහිපය තුළ ඒ පුද්ගලයා වගේ හිත දිනාගත්තොත් ඔයාට එයා ගැන හොඳ පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් ඇති වුණොත් මොකද වෙන්නේ? හරිම සුහද සාකච්ඡාවක් වෙනවා. ඔයත් හරිම කම්ෆර්ටබල් ඒ කන්වර්සේෂන් එක ඉස්සරහට ගෙනියන්න. මේක හරියට පොන්චි උදාහරණයකින් බැලුවොත් ඔන්න අපිට පත්ති ගානක් තියෙනවා කන්න. මේක පෝෂක පදාර්ථ ඔක්කොම තියෙන හොඳ ආහාර වේලක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පිකානේ නිකන් බෙදලා තියෙනවා. අපි දන්නවා මේක හොඳයි කියලා. කාලා ඉවර වුණාම තමයි ප්‍රතිඵලය හම්බ වෙන්නේ. හැබැයි අපේ මයින්ඩ් එක සෙට් කරලා නැහැ ඒක කන්න. අපි යනවා හෝටලයකට. ඔන්න කෑම එක තියෙනවා, හරි ලස්සනට ප්‍රසන්ට් කරලා ඒක දැක්කහම කන්න ආස හිතෙනවා. සමහර විට දැන් අර කලින් තරම්ම ගුණදායී ආහාර වේලක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිත මයින්ඩ් සෙට් එක හැදිලා ඉවරයි මේ ආහාර වේල, හෝටලේ තියෙන ආහාර වේල ගන්න. මෙන්න මේ වගේ තමයි. එතකොට ඉන්ටර්විව් එකකදී මේ පළවෙනි තත්පර කිහිපය තුළ ඔයා ඉන්ටර්විව් පැනල් එකට දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මුල ඉන්ටර්විව් ප්‍රොසෙස් එක පුරාම ඒක කන්වර්සේෂන් එක, ඒ සිටුේෂන් එක හොඳට තියාගෙන යන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ පළවෙනි දෙන ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඒ තත්පර කිහිපය තුළ, විනාඩි කිහිපය තුළ ඔයාට බොහොම කොන්ෆිඩන්ට් විදියට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න, ඒගොල්ලන්ගේ සිත් ඇද ගන්නා විදියට ඔයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්න. ඒගොල්ලෝ එතනින් එහාට එතකොට ඔයා දිහා බලන්නේ බොහොම පොසිටිව් මයින්ඩ්සෙට් එකකින්. මේක නිකන් හුදු තර්කයක් විතරක් නෙමෙයි.
මේක ඇවිල්ලා සයිකොලොජිකලි මනෝවිද්‍යාත්මකව ශත වර්ෂ ගණනාවක් ඈතට යන කතාවක්. ඒක ඇවිල්ලා බැලුවොත් එහෙම තියෙනවා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකට අපි හෝන් ඉෆෙක්ට් සහ හේලෝ ඉෆෙක්ට්ස් කියලා ඉෆෙක්ට්ස් දෙකක් ගැන කතා කරනවා. මෙතනදී මේ හේලෝ ඉෆෙක්ට්ස් කියන්නේ ඔයා අපි හැමෝම මිනිස්සු. එතකොට මිනිස්සු විදිහට තව කෙනෙක් තුළ පළවෙනි තත්පර කිහිපය තුළ ඔයාට පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් හදන්න පුළුවන් වුණා නම් ඔයා එතන හදන්නේ හේලෝ ඉෆෙක්ට් එකක්. එතකොට මේ ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේ ඊළඟට අහන ප්‍රශ්නකදී උනත් සමහර විට ඔයාට සාර්ථකව පිළිතුරු දෙන්න බැරි වුණත් ඔයාට මේ සිටුේෂන් එක හරි පොසිටිව් විදිහට මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. මොකද ඉන්ටර්වියු පැනල් එක දැන් ඔයා දීපු ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක ඔයා දිහා පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් තමයි බලන්නේ. හැබැයි මේකේ අනිත් පැත්ත ඔයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එක එහෙම සිත් ඇද ගන්න අසුල එකක් නෙවෙයි නම් ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අඩු වෙලා ඔයා ඒක හරියට ඉන්ටර්වියු එකට පැනල් එකට ඔයාව ප්‍රසන්ට් කරගන්න බැරි වුණා නම් සමහර විට හරි උත්තරයක් උනත් වෙන්නේ එතනින් එහාට ඒක ඉන්ටර්වියු පැනල් එක අරපත් එක වගේ තමයි පෝෂ්‍ය පදාර්ථ වැඩි වුණත් ඔයාට වෙන්නේ ඒක එච්චර ෆීල් වෙන්නේ නැහැ ඉන්ටර්වියු පැනල් එකට. එතකොට ඔයාට සුදුසුකම් ලැබලා ඉන්ටර්වියු එකෙන් ඉස්සරහට යන්න තියෙන අවස්ථාව තමයි අඩු වෙන්නේ. ඉතින් මේ තරම් වැදගත් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන ඔයා හිතලා බැලුවද ඉන්ටර්වියු එකට සූදානම් වෙනවා නම් හිතලා බලන්න. ඔයාට ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම ඉන්ටර්වියු එකේ ඉස්සරහට එකෙන් හොඳට ෆේස් කරලා ඉන්ටර්වියු එකෙන් ඉස්සරහට යන්න හොඳ අවශ්‍යතාවයක් හොඳ සූදානමක් වෙයි. මේ විදිහට අපි කතා කරමු කොහොමද ඉස්සරහට ඉන්ටර්වියු එකට හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් හොඳ කොන්ෆිඩන්ස් ලෙවල් එකකින් ෆේස් කරන්න කියලා. රැඳිලා ඉන්න අපිත් එක දිගටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට.